ඩුබායි වල ප්‍රොපර්ටි එක ඉන්වෙස්ට් කරද්දී සහ ඒ ප්‍රොපර්ටි එකෙන් ගේන් කරන රිටර්න් ඔන් ඉන්වෙස්ට්මන්ට් වලට ඔයගොල්ලන්ට කිසිම ටැක්ස් එකක් නැහැ. මේ මාකට් එකට මිනිස්සුන්ට ඉක්මනට එන්ට්‍රි වෙන්න. එහෙම නැත්නම් කිසිම ප්‍රශ්නයක් නොවි ඉක්මනින් තියෙන එන්ට්‍රි වෙන්න තියෙන හැකියාව නිසා මේ මාකට් එක ගොඩාක් මිනිසුන් ඇට්‍රැක්ට් කරනවා. ඔබ කිව්වා වගේ අනිත් රටවල් වලට සාපේක්ෂව ඩුබායි කියන්නේ ටැක්ස් ෆ්‍රී කන්ට්‍රි එකක්. ඒ කියන්නේ ඉන්වෙස්ටර්ස්ලා ඩුබායි දකින්නේ ටැක්ස් හේවන් එකක් විදිහට. මේ ගැන ඔබට මොනවද හිතෙන්නේ? ඩුබායි වල පර්සනල් ඉන්කම් ටැක්ස් එකක් නැහැ. ඒතකොට අපි හිතමු අද ඩොලර් ලක්ෂයක් පඩියක් ගන්න මිනිස්සේ ඩුබායි වලදී ඒ ඩොලර් ලක්ෂෙම අතට ගන්නවා. එංගලන්තේ හෝ ඕස්ට්‍රේලියාවේදී ඒ ඩොලර් ලක්ෂයක් පඩියක් ගන්න මිනිස්සෙක් මාසිකව එයාට අතට හම්බෙන්නේ ඩොලර් 55000ක් වගේ මුදලක් ටැක්ස් නිසා. ඉතින් එතකොට ඔයගලන්ට අර අනිවාර්යෙන්ම හම්බ කිරීමේ ඒ හම්බ කරන මුදල තමන්ගේ අතට ගන්න හැකියාව වැඩි ටැක්ස් හවන්න ගන්න නිසා. දැන් මෑතකදී මිඩල් ඊස්ට් වල සෑහෙන ලොකු ටෙන්ෂන් එකක් අපි දැක්කා. දැන් මේ වගේ අමාරු කාලයකදී කොහොමද ඩුබායි ප්‍රොපර්ටි මාකට් එක පර්ෆෝම් කරන්නේ? පෙබරවාරි 28 මේ ඇතිවෙච්ච තත්ත්වයත් එක්ක උනේ මුලින්ම පැනික් සෙලර්ස්ලා. ඒ කියන්නේ ඊට කාලින් ප්‍රොපර්ටිස් ගත්ත කට්ටිය මේ වගේ ප්‍රශ්නයක් දිගින් දිගටම ගොඩක් වෙලාවට ඇදීගෙන යයි කියලා හිතලා ඒගොල්ලෝගේ ප්‍රොපර්ටිස් ඩිස්ට්‍රස් මාකට් එකේ ඩිස්ට්‍රස් ඩීල් විදිහට විකුණන්න පටන් ගත්තා. අපි හිතමු 1 මිලියන් වලට ප්‍රොපර්ටි එක පර්චේස් කරපු කෙනෙක් 15%ක් 20%ක් වගේ මුදලකට වඩා අඩුවෙන් ඒගොල්ලෝ ප්‍රොපර්ටිස් විකලා. ඒගොල්ලෝ පැනික් සෙලර්ස්ලා. මම දකින විදිහට මට හම්බෙච්ච ගොඩක් ඉන්දියන් සහ පාකිස්තාන් ගොඩක් ක්ලයන්ට්ස්ලා ඒගොල්ලෝ කරේ ඒගොල්ලෝ ඉන්වෙස්ටර්ස්ලා විදිහට ඒ වගේ ඩිස්ට්‍රස් ඩීල් හොය ඒ ප්‍රොපර්ටිස් පර්චේස් කරා. ඉතින් එතකොට තමයි ඒගොල්ලෝ හරි ඉන්වෙස්ටර්ස්ලා වෙන්නේ. ඇඩ්වාන්ටේජ් එක ලබා ගන්න. ඉන්වෙස්ටර්ස්ලා විදිහට ඩුබායි ප්‍රොපර්ටි මාකට් එකට එන්ටර් වෙන්න හොඳම වෙලාවත් මේක කියලා මම සලකනවා. මොකද මේ වෙලාවේ ගොඩක් ඩෙවලොපර්ස්ලා ඩිස්කවුන්ට් සහ ඊසි පේමන්ට් ප්ලෑන් දෙනවා. Other conversations with Alanki මේ සාකච්ඡාව පවත්වන්නේ ඩුබයිහි විශ්වාසවන්ත ශ්‍රී ලාංකික ප්‍රොපර්ටි කන්සල්ටන්ට් කෙනෙක් සමග. ඔහු Star 5 Realty Real Estate ආයතනයේ සීනියර් සේල්ස් මැනේජර් වෙන නවෝදය කුරුලිගම මහතා. අයිබන් මේ දිනවල රියල් එස්ටේට් කියන මාතෘකාව ගැන ලොකු ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා. ඉතින් මම විශ්වාස කරනවා දැන් මේ ප්‍රෝග්‍රෑම් එකේ මේ සාකච්ඡාව තුළින් මේ ප්‍රෝග්‍රෑම් එක බලන අයට එය ලොකු ප්‍රයෝජනයක් වෙයි කියලා. ඔබ ඩුබයි සිටින ප්‍රොපර්ටි කන්සල්ටන්ට් කෙනෙක්. ඉතින් අපිට කියන්න දැන් අද ලෝකේ ඉන්වෙස්ටර්ස්ලා ඩුබයි දෙස බලන්නේ ඇයි? අනිවාර්යයෙන්ම කිෂානි අපි ඩුබයි කියන රාජ්‍ය ගැන ගනිද්දී ඩුබයි කියන්නේ UAE එහෙම නැත්නම් United Arab Emirates වල තියෙන තවත් එක එමිරේට් එකක්. එතකොට ඊට අමතරව තවත් එමිරේට්ස් 6ක් තියෙනවා. එතකොට අපි ප්‍රධාන වශයෙන් ඩුබයි ගැන කතා කරද්දී ඉන්වෙස්ටර්ස්ලා ඩුබයි වෙන්න ඇට්‍රැක්ට් වෙන හේතුව ගැන කල්පනා කරද්දී අපි බලන්න ඕනේ මුලින්ම ඩුබයි වල අපිට මොනවද මිනිස්සුන්ට තියෙන ෆැසිලිටිස් මොනවද? හෙල්ත් කෙයාර් ඇන්ඩ් එඩියුකේෂන්, ඊට පස්සේ ලෝකයේ ඉහළම ආරක්ෂාවක් සෙකියුරිටි තියෙන රටක්, ඊට අමතරව ටැක්ස් ෆ්‍රී කන්ට්‍රි එකක්, අපිට අමතරව කතරදී පොපියුලේෂන් එක ග්‍රෝ වෙන කන්ට්‍රි එකක් අනිත් රටවලට සාපේක්ෂව, ඊට අමතරව අපි කතා කරද්දී ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක ඩුබයි වල තියෙන වර්ල්ඩ් ක්ලාස් නිව් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක මේ වගේ ගොඩක් දේවල් නිසා ඩුබයි වලට මිනිස්සු ආකර්ෂණය වෙනවා. ඊට අමතරව අපි මේක ගැන කල්පනා කරද්දී මුලින්ම අහන්න ඕන ඇයි ඩුබයි මෙහෙම වර්ධනයක් අනිත් රටවලට සාපේක්ෂව ගන්න කියන. ඒකට හේතුව තමයි මේන්ලි පොලිටිකල් ස්ටැබිලිටි එක. මේ ඒරියා එකේ තියෙන මේ ශේෂ්ත්‍රවල තියෙන අනිත් රටවල් අවුරුදු 5න් 5ට ආණ්ඩුවක් මාරු වෙවි යන්න පුළුවන්. එහෙම නැත්නම් පාලන තන්ත්‍රය වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඩුබයි වල එකම පාලන තන්ත්‍රයක් නිසා පොලිටිකල් ස්ටැබිලිටි එකක් තියෙනවා අනිවාර්යයෙන්ම. ඊට අමතරව ඩුබයි වල තියෙන ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකට හේතු වෙන්න කම්පිටිටිව් මාකට් එකක් තියෙනවා. ඒ වගේම අපි කතා කරන්න ඕන ඩුබයි වල මාකට් එකේට කොයි වගේ ඔපචුනිටිස් දෙන්නේ. මොකද හේතුව පොපියුලේෂන් එක වැඩි වීම තුලින් මිනිස්සු බලාපොරොත්තු වෙන ගුණාත්මක භාවය වැඩි. ඒ දේවල් එක්කම ඩුබයි කියන රට අනිවාර්යයෙන්ම ඇවියේෂන් සහ ලොජිස්ටික් පැත්තෙන් හබ් එකක් විදිහට මේන්ලි පවතිනවා. එතකොට ඒ කනෙක්ටිවිටි එක නිසා ඩුබයි වලට ගොඩාක් ඉන්වෙස්ටර්ස්ලා මූව් වෙනවා. එතකොට අපි කතා කරද්දී ඇයි ඩුබයි කියන රටේ ප්‍රොපර්ටි මාකට් එක අනිත් රටවලට සාපේක්ෂව ඉහළ යන්නේ කියන එක අපි මේන්ලි කතා කරන්න ඕන. ප්‍රොපර්ටි මාකට් එකේ ඉන්වෙස්ට් කරද්දී කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ ඉන්වෙස්ට්මන්ට් එකට සරිලන රිටර්න් ඔන් ඉන්වෙස්ට්මන්ට් එක සහ
ඒ ප්‍රොපර්ටි ඉන්වෙස්ට්මන්ට් එකෙන් සාර්ථකව එක්සිට් වෙන්නේ කොහොමද කියලා එක. අපි හැමතිස්සෙම ඉන්වෙස්ට්මන්ට් එකක් හරි විදිහට ඉන්වෙස්ට්මන්ට් එකක් වෙන්නේ ඒ ඉන්වෙස්ට්මන්ට් එකට ප්‍රොපර් එන්ට්‍රි එකක් සහ ප්‍රොපර් එක්සිට් එකක් තියෙන්න ඕනේ. එතකොට සිංගප්පූරුව UK එහෙම නැත්නම් මෙල්බර්න් වගේ රටවල් 3%ත් 4%ත් අතර ප්‍රමාණික රිටර්න් ඔන් ඉන්වෙස්ට්මන්ට් එකක් දෙද්දී ඩුබායි වල අපි හිතමු රෙසිඩෙන්ෂල් සෙක්ටර් එකේ නම් සාමාන්‍යයෙන් 6%ත් 9%ත් අතර ප්‍රමාණයක් දෙනවා. එතකොට එහා සමානු බලද්දී ඩුබායි වල ප්‍රොපර්ටි එක ඉන්වෙස්ට් කරද්දී සහ ඒ ප්‍රොපර්ටි එකෙන් ගේන් කරන රිටර්න් ඔන් ඉන්වෙස්ට්මන්ට් වලට ඕගලන්ට කිසිම ටැක්ස් එකක් නැහැ. ඔගලන්ට තියන්නේ 4%ක ඩුබයි ලෑන්ඩ් ඩිපාර්ට්මන්ට් එකේ රෙජිස්ට්‍රේෂන් ෆී එකක් විතරයි. ඒ වගේ මේ මාකට් එකට මිනිස්සුන්ට ඉක්මනට එන්ට්‍රි වෙන්න. එහෙම නැත්නම් කිසිම ප්‍රශ්නයක් නොවි ඉක්මනින් තියෙන එන්ට්‍රි වෙන තියෙන හැකියාව නිසා මේ මාකට් එක ගොඩාක් මිනිසුන් ඇට්‍රැක්ට් කරනවා. ප්‍රොපර්ටි මාකට් එකට විතරක් නෙමෙයි ඒ හා සාපේක්ෂව සියලුම ඩුබායි වල සියලුම sectors of trade they are doing very well. ඔව් නවෝදය දැන් ඔබ කිව්වා වගේ අනිත් රටවල් වලට සාපේක්ෂව ඩුබායි කියන්නේ ටැක්ස් ෆ්‍රී කන්ට්‍රි එකක්. ඒ කියන්නේ ඉන්වෙස්ටර්ස්ලා ඩුබායි දකින්නේ ටැක්ස් හේවන් එකක් විදිහට. මේ ගැන ඔබට මොනවද හිතෙන්නේ? ඔව් වලංකි අනිවාර්යෙන්ම අපේ ඩුබායි කියන රට ටැක්ස් හේවන් එකක් ගැන කතා කරන්න කලින් අපි අනිවාර්යෙන් මුලින්ම කතා කරන්න ඕන ඩුබායි වල ඩිරාම් එක ඩුබායි වල නැම නැත්නම් UAE කරන්සි එක වන ඩිරාම් එක ඩොලර් එකට පෙග් වෙලා තියෙන. ඒ කියන්නේ ඉන්දියාව අපි එහෙම නැත්නම් පාකිස්තානය අපි ගමු අපේ ආසියාතික රටවල් ශ්‍රී ලංකාව මේ වගේ රටවල් වල කරන්සි එක ඩොලර් එකට සාපේක්ෂව ඩිප්‍රීෂিয়েට් වෙද්දී නමුත් ඩිරාම් එක ඩොලර් එකත් එක්කම තමයි ඉහළ යාමක් හෝ පහළ යාමක් වෙන්නේ. එතකොට මේ රටේ කරන්සි එකේ ස්ට්‍රෝං භාවය නිසා මේ රට අනිවාර්යයෙන්ම ස්ට්‍රෝං ප්‍රොපර්ටි මාකට් එකක්, ස්ට්‍රෝං කරන්සි මාකට් එකක්, ස්ට්‍රෝං කැපිටල් මාකට් එකක් වෙනවා. එතකොට අපි එහෙම කල්පනා කරද්දී ඩුබායි වල ඉන්හෙරිටන්ස් ටැක්ස් එකක් සහ පර්සනල් ටැක්ස් එකක් නැහැ. ඒක විත්හෝල්ඩින් ටැක්ස් එකක් නැහැ. එතකොට අපි එහෙම කතා කරද්දී ප්‍රොපර්ටිස් වලට සහ ඕගොල්ලෝ ප්‍රොපර්ටි එකකින් හම්බ කරන රිටර්න් ඔන් ඉන්වෙස්ට්මන්ට් එකට ටැක්ස් එකක් නැහැ. එතකොට ඕගොල්ලන්ට තියෙන්නේ කෝපොරේට් ටැක්ස් එකක්. ඒකත් ඇනුවල් net income එක දිරම් 3,75,000ට වඩා වැඩි නම් විතරයි. එතනින් එහාට ඔයගලන්ට 9%ක ඉන්කම් ටැක්ස් එකක් charge වෙන්නේ ඩුබායි වල. ඒක කෝපොරේට් ටැක්ස් එකක් විතරයි. එතකොට අපි කතා කරොත් අනිත් රටවල් ඩුබායි වලට සාපේක්ෂව UK වල සාමාන්‍ය 40ත් 45ත් අතර ප්‍රමාණයක ටැක්ස් එකක් තියෙනවා. ඒ වගේම ඕස්ට්‍රේලියාවලත් ඒ වගේම සිංගප්පූරුවෙත් 20ත් 22ත් අතර ප්‍රමාණයක ටැක්ස් එකක් තියෙනවා. අපි හිතමු ශ්‍රී ලංකාවෙත් මම දකින විදිහට 30ක් 35ක් අතර ප්‍රමාණයක දෝලනය වෙන ටැක්ස් එකක් තියෙනවා. ඒතකොට මේ හා සංසන්දනය කරද්දී ඩුබායි වල පර්සනල් ඉන්කම් ටැක්ස් එකක් නැහැ. ඒතකොට අපි හිතමු අද ඩොලර් ලක්ෂයක් පඩියක් ගන්න මිනිස්සෙක් ඩුබායි වලදී ඒ ඩොලර් ලක්ෂයම අතට ගන්නවා. එංගලන්තේ හෝ ඔස්ට්‍රේලියාවේදී ඒ ඩොලර් ලක්ෂයක් පඩියක් ගන්න මිනිස්සෙක් මාසිකව එයාට අතට හම්බෙන්නේ ඩොලර් 55,000ක් වගේ මුදලක්. ටැක්ස් නිසා. ඉතින් එතකොට ඔයගලන්ට අර අනිවාර්යයෙන්ම හම්බ කිරීමේ ඒ හම්බ කරන මුදල තමන්ගේ අතට ගන්න හැකියාව වැඩි ටැක්ස් හේවන් එකක් නිසා. ඉතින් ඕක තමයි අපිට ඩුබායි වල තියෙන වෙනස අනිත් රටවලට සාපේක්ෂව. හරි. එතකොට නවෝදය දැන් අපි හිතමු ලංකාවේ ඉන්වෙස්ටර්ස්ලා ලෝකේ කොහේ හරි ඉන්න ලංකාවේ ඉන්වෙස්ටර්ස්ලා ඩුබායි ප්‍රොපර්ටිස් වල ඉන්වෙස්ට් කරන්න අවශ්‍ය නම් ඒගොල්ලන්ට මොනවාද ඔවුන්ට තිබෙන ඔප්ෂන්ස්? අපි ඩුබායි ප්‍රොපර්ටි මාකට් එක ගනිද්දි කිෂානේ මේන්ලි ආකාර දෙකක් තියෙනවා. එකක් රෙසිඩෙන්ෂල් සහ කමර්ෂල් ප්‍රොපර්ටිස්. අනිත් එක ප්‍රධාන වශයෙන්ම ඩුබායි ප්‍රොපර්ටි මාකට් එක ඩුබායි ලෑන්ඩ් ඩිපාර්ට්මන්ට් එක. ඒ කියන්නේ ඩුබායි ලෑන්ඩ් ඩිපාර්ට්මන්ට් එක යටතේ සම්පූර්ණයෙන්ම රෙගියුලේට් වෙන ප්‍රොපර්ටි මාකට් එක. ඒ කියන්නේ ඕනතරම් ප්‍රයිවට් ඩිවෙලොපර්ස්ලා, ගවර්න්මන්ට් ඩිවෙලොපර්ස්ලා ඉන්නවා. නමුත් ඒ සියල්ලක්ම ඩුබායි ලෑන්ඩ් ඩිපාර්ට්මන්ට් එක කියන රාජ්‍ය යන්ත්‍රණය යටතේ තමයි මොනිටර් වෙන්නේ. එතකොට අපි ගන්නවා මුලින්ම රෙසිඩෙන්ෂල් සෙක්ටර් එක. රෙසිඩෙන්ෂල් සෙක්ටර් එකේ අපිට පුළුවන් අපාර්ට්මන්ට්ස්, ටවුන් හවුසස්, විලාස් ඒ වගේ දේවල් ඉන්වෙස්ට් කරන්න. ඒතර කමර්ෂල් සෙක්ටර් එකේ අපේ ලංකාවේ කට්ටියට පුළුවන් රීටේල් shops වල එහෙම නැත්නම් රීටේල් ස්පේසස් වල ඉන්වෙස්ට් කරන්න. එතකොට අපි මුලින්ම බලමු රෙසිඩෙන්ෂල් ප්‍රොපර්ටිස් වල මොනවද තියෙන ඔප්ෂන්ස් වල. එතකොට අපාර්ට්මන්ට්, ටවුන් හවුසස්, විලාස්. එතකොට මේ වගේ අපාර්ට්මන්ට් එක ඕගලන්ට ඉන්වෙස්ට් කරන්න පුළුවන් ඩුබායි වල ගවර්න්මන්ට් ඩිවෙලොපර්. අපි හිතමු ඩුබායි වල ගවර්න්මන්ට් ඩිවෙලොපර් වෙන්නේ සාමාන්‍යයෙන් නකීල් සහ MR. එකට හේතුව නකීල් කියන ඩුබායි හෝල්ඩින්ග්ස් යටතේ තියෙන තවත් එක් ආයතනයක්. නමුත් ඒක ෂෙයා මාකට් එකේ ලිස්ටඩ් කම්පැනි එකක්. ඉතින් ඒක රජය හා අනුබද්ධිතයි. ඒතකොට MR කියන්නේ MR කියන ඩෙවලොපර් කෙනෙක් රජය හා අනුබද්ධිතයි. මොකද MR එකේ ෂෙයාර්ස් වලින් 30% ප්‍රමාණයක් තියෙන නකීල්ගේ සතුව. ඒතකොට MR සහ නකීල් සමා ඩුබායි වල ප්‍රධාන ඩෙවලොපර්ස්ලා දෙන්න. ඊට අමතරව අපි ප්‍රයිවට් ඩෙවලොපර්ස්ලා ගනිද්දී ෂෝබා රියල්ටි, බින්ගාති,
ඊට අමතරව අපි කතා කරද්දී ඉම්තියාස් ඩෙවලොපර් ඒ වගේ අපිට ප්‍රයිවට් ඩෙවලොපර්ස්ලා කීප දෙනෙක්ම ඉන්නවා. එතකොට මේ ප්‍රයිවට් ඩෙවලොපර්ස්ලා ඒගොල්ලොන්ගේ අපාර්ට්මන්ට් වේවා ඒගොල්ලොන්ගේ ප්‍රොජෙක්ට්ස් ලොන්ච් කරාම ඒගොල්ලෝ ඒක ලොන්ච් කරන්න ඕන රජය හා ඒ ඩුබායි ලෑන්ඩ් ඩිපාර්ට්මන්ට් එක දැනුවත්. අපේ අනිත් රටවල් එක්ක කම්පෑර් ආට මට හිතුණා කියලා අද අපිට ඩුබායි වල ගිහිල්ලා ප්‍රොජෙක්ට් එකක් ලොන්ච් කරලා මිනිස්සුන්ගෙන් සල්ලි ගන්න බෑ කලෙක්ට් කරන්න බෑ ඒක අපාර්ට්මන්ට් එක හදලා අපි ඔයගොල්ලන්ට හෑන්ඩ් ඕවර් කරනවා කියලා. එතකොට අපි ඉන්වෙස්ට්මන්ට් එකක් ගැන බලද්දි කිෂානි අනිවාර්යයෙන්ම රෙසිඩෙන්ෂල් ප්‍රොපර්ටිස් වල අපිට හම්බ කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. අංක 1 ඔයාට පුළුවන් ඔයාගේ ප්‍රොපර්ටි එකක් රෙන්ට් අවුට් කරලා ඒකෙන් හම්බෙන රිටර්න් ඔන් ඉන්වෙස්ට්මන්ට් එක බලන්න. එතකොට සාමාන්‍යයෙන් රෙසිඩෙන්ෂල් ප්‍රොපර්ටි එකක රිටර්න් ඔන් ඉන්වෙස්ට්මන්ට් එක 6%ත් 9%ත් අතර වෙනවා. එතකොට ප්‍රොපර්ටි අපි ගත්තොත් කැපිටල් ඇප්‍රීසියේෂන් එක අපි හිතමු අද ඔයා මොකක් හරි ප්‍රොපර්ටියක් ගත්තාම කිෂානේ ඒක අනිවාර්යයෙන්ම ඊළඟ අවුරුද්දේ අපිට යම්කිසි මිල වැඩිවීමක් අගේ වැඩිවීමක් එක තමයි විකුණන්න ඕනේ. එහෙම නැතුව ඒ ප්‍රොපර්ටි ඉන්වෙස්ට්මන්ට් එක වැඩක් නැහැ. එතකොට ප්‍රොපර්ටි එකක සාමාන්‍ය රෙසිඩෙන්ෂල් ප්‍රොපර්ටි එක කැපිටල් ඇප්‍රීසියේෂන් එක මීඩියන් පර්සන්ටේජ් එකක් විතර අපි ගත්තොත් සාමාන්‍යයෙන් 14%ත් 16%ත් අතර ප්‍රමාණයකින් අපිට ගන්න පුළුවන්. ඒතර එක්සැම්පල් එකක් විදිහට අද ඔයා 1 මිලියන් වලට ගන්න ප්‍රොපර්ටි එකක් අපි හිතමු මේක ඔෆ් ප්ලෑන් මාකට් එකේ වේවා එහෙම නැත්නම් රෙඩි සෙකන්ඩරි මාකට් එකේ ප්‍රොපර්ටි එකක් වේවා ඒ ප්‍රොපර්ටි එකක් සාමාන්‍යයෙන් තවත් 1,15,000ක් හෝ 1,16,000ක් වතර ප්‍රමාණයක් මීඩියන් එකකින් වැඩි වෙලා තමයි ඔයගොල්ලෝ විකුණන්න පුළුවන්. එතකොට මේක වෙනස් වෙනවා කමර්ෂල් ප්‍රොපර්ටිස් වලට යද්දී. එතකොට කමර්ෂල් ප්‍රොපර්ටි එක අපි රෙන්ටල් ඉන්කම් එක එහෙම නැත්නම් ROI එක ගැන කතා කරද්දී සාමාන්‍යයෙන් 10%ත් 12%ත් අතර ප්‍රමාණයක ROI එකක් අපිට ගන්න පුළුවන් ඇනුවලි. ඊට අමතරව ඒ වගේම රෙන්ටල් රීටේල් ප්‍රොපර්ටිස් කමර්ෂල් ප්‍රොපර්ටිස් උත් අපිට කැපිටල් ඇප්‍රීසියේෂන් එකක් ඇතුව විකුණන්න පුළුවන්. එතකොට අපේ ලංකාවේ කට්ටියට එහෙම නැත්නම් ඕනම කෙනෙක්ට ඩුබායි වල ප්‍රොපර්ටි එකක් ගනිද්දී ප්‍රොපර්ටි එකක් පර්චේස් කරන්න පුළුවන් ආකාර දෙකයි. අංක 1 ඔෆ් ප්ලෑන් මාකට් එක අංක 2 රෙඩි ප්‍රොපර්ටි එකක් ගන්න පුළුවන් ප්‍රයිවට් ඕනර් කෙනෙක්ගෙන්. සාමාන්‍යයෙන් වෙන්නේ ඩෙවලොපර්ස්ලා ඒගොල්ලන්ගේ ප්‍රොජෙක්ට් එකක් ලොන්ච් කරාම මේ අපේ ලංකාවේ වෙනවා වගේම ඒගොල්ලෝ ඔෆ් ප්ලෑන් මාකට් එකේ ප්‍රොපර්ටිස් සෙල් කරනවා. එතකොට ඊසි පේමන්ට් ප්ලෑන් එකක් ඇතුව අපේ ක්ලයන්ට්ස්ලාට ප්‍රොපර්ටි එකක් පර්චේස් කරන්න පුළුවන් ඩුබායි වල. එතකොට ඩුබායි වල ප්‍රොපර්ටි එක මිලදී ගන්න කලින් අනිවාර්යයෙන්ම කවුරු වුණත් අපේ ලංකාවේ කෙනෙක් බලන්න ඕන ප්‍රධාන කාරණා කීපයක් තියෙනවා. අංක 1 ඩෙවලොපර්ගේ රෙපියුටේෂන් එක බලන්න ඕන. ඊට අමතරව ඩෙවලොපර් ප්‍රීවියස්ලි හෑන්ඩ් ඕවර් කරපු ප්‍රොජෙක්ට්ස් වල ක්වොලිටි එක බලන්න ඕන. ඒ වගේම මේ ප්‍රොපර්ටි එක ඔයගොල්ලෝ ගන්නේ තව අවුරුදු 2කමාරකින් හෝ 3කින් හෑන්ඩ් ඕවර් වෙන්න බලාපොරොත්තුවක් ඇතුව. එතකොට ඒ ඒරියා එක වයිස් ඒ ඒරියා එකේ මොනවද තියෙන ඉම්ප්‍රූව්මන්ට්ස් කොහොමද කනෙක්ටිවිටි ටික මෙට්‍රෝ කනෙක්ෂන් එකක් තියෙනවද එහෙම නැත්නම් මේන් රෝඩ් එකකට ඒක ඇක්සස් තියෙනවද ඒ දේවල්. ඊට අමතරව බලන්න ඕන ඒ ප්‍රොපර්ටි එක ඕගොල්ලන්ට ගැලපෙනවද. මොකද ප්‍රොපර්ටි එකක් ගන්නවා කියලා කොහෙන් හරි ගයක් ගන්න එක නෙමෙයි කිෂානේ කරන්න ඕන. මොකද මම ප්‍රොපර්ටි සේල්ස් මැනේජර් කෙනෙක් නෙමෙයි මම ප්‍රොපර්ටි කන්සල්ටන්ට් කෙනෙක්. කවුරු හරි කෙනෙක් අහන දෙයට හරි උත්තරයක් දෙන එක මගේ රැකියාව. ඒ කෙනා ප්‍රොපර්ටි එක ගන්නවද නැද්ද තීරණය කරන එක ඒගොල්ලන් වෙනවා. මොකද මම ප්‍රොපර්ටි එක සෙල් කරනවා කියලා ඔයාට නැත්නම් කාට හරි ක්ලයන්ට් කෙනෙක්ට ස්ටුඩියෝ එකක් සෙල් කරලා ඒ මනුස්සයාට තව ටික දවසකින් ඒක විකුණ ගන්න බැරි වුණොත් කිෂානේ ඒක වැඩක් නැහැ. අපි අපේ ක්ලයන්ට්වත් ආරක්ෂා වෙන විදිහට හරි ප්‍රොපර්ටි ඉන්වෙස්ට්මන්ට් එකක් කරනවා. ඉතින් ඒක නිසා තමයි මම කිව්වේ ප්‍රොපර්ටි ඉන්වෙස්ට්මන්ට් එකක් කරද්දී අර මම කලින් කියපු කාරණා වගේම හරි ඒජන්ට් කෙනෙක්ව සිලෙක්ට් කරගන්න එකත් කරන්න ඕන. මොකද ප්‍රොපර්ටි එක සෙල් කරන එක ලේසි. ආෆ්ටර් සෙලින් තියෙන සෙක්ටර්ස් වලට සපෝට් කරන එක වඩා. ඒ වගේම කිෂානේ අපි කියන්න ඕන ලංකාවේ කෙනෙක් අපි හිතමු කොහේ හරි රටක ලංකාවේ හෝ වේවා එහෙම නැත්නම් වෙන රටක හෝ වේවා ජීවත් වෙන කෙනෙක්ට ඩුබායි ප්‍රොපර්ටි මාකට් එකේ ඒගොල්ලෝ ඉනිෂියල් ඉන්වෙස්ට්මන්ට් එකක් කරනවා නම් මම ඒගොල්ලන්ට සජෙස්ට් කරන්නේ ඔෆ් ප්ලෑන් ප්‍රොපර්ටි එක රැපිඩෝ ඩෙවලොපර් කෙනෙක් එක්ක ඊසි පේමන්ට් ප්ලෑන් එකක් යටතේ හරි ප්‍රොපර්ටි එක සිලෙක්ට් කරන එක තමයි. ඒකට හේතුව අපි හිතමු ප්‍රොපර්ටි එක වැලියු එක 2 මිලියන් ඩිරම්ස් කියලා. එතකොට ප්‍රොපර්ටි එකක් ගත්තී ඒ ප්‍රොපර්ටි වැලියු එක එකපාර ගෙවන්න අවශ්‍ය නැහැ. අපිට පුළුවන් ප්‍රොපර්ටි එක 24ක ෆස්ට් ඩවුන් පේමන්ට් එකක් ගිහිල්ලා මොකද උකුත් දෙක එහෙම නැත්නම් ඩුබායි ලෑන්ඩ් ඩිපාර්ට්මන්ට් එකේ රෙජිස්ට්‍රේෂන් එක එන්න පේමන්ට් එක 24ක් කම්ප්ලීට් වෙන්න ඕන. එතකොට ඉන්ක්ලූඩින් 4% ඩුබායි ලෑන්ඩ් ඩිපාර්ට්මන්ට් charges. ඉතින් ඒකෙන් පස්සේ අපිට easy payment plan එකක් ඇතුව හෑන්ඩ් ඕවර් එක වෙනකම් ප්‍රොපර්ටි එක පේමන්ට් ප්ලෑන් එක කන්ටිනියු කරන්න පුළුවන්. බොහොමයක් ඩෙවලොපර්ස්ලා කිෂානේ පේමන්ට් ප්ලෑන් එක යන්නේ 50-50 එහෙම නැත්නම් 60-40 එහෙම නැත්නම් 80-20. අපි ගත්තොත් ගොඩක් ප්‍රයිවට් ඩෙවලොපර්ස්ලා 50-50 එහෙම නැත්නම් 60-40 දෙනවා. ඒ වගේම ගවර්න්මන්ට් ඩෙවලොපර්ස්ලා මොස්ට්ලි MR සහ නකීල් 80-20 පේමන්ට් ප්ලෑන් එකක් තමයි යන්නේ. ඒ කියන්නේ හෑන්ඩ් ඕවර් එක වෙනකම්
අවුරුදු දෙකක් හෝ දෙකහා මාරයක් කාලය ඇතුළත ඒගොල්ලෝ ඒ 60ක් හෝ 50ක් හෝ 80ක් මම අර මුලින් කියපු amount එක pay කරන්න ඕන handover එකේදී අර balance එක pay කරන්න agree වීමක් ඇතුව. එතකොට එතෙන්ද කිෂානි අපිට තව දෙයක් තියෙනවා. එතකොට අපි හිතමු 50-50 payment plan එක ෆස්ට් 50% ගෙවන්න ලේසි. මොකද ඒ පේමන්ට් ප්ලෑන් එක කන්ටිනියු වෙන අවුරුදු දෙකක් දෙකමාරක් තියෙනවා. නමුත් හෑන්ඩ් ඕවර් එකේ තියෙන බල්ක් පේමන්ට් එකක් එද්දී ක්ලයන්ට් එක එකපාරේ බල්ක් පේමන්ට් එක බෑ කරන්න අමාරු වෙනවා. ඒකට අපිට සොලියුෂන් එකක් තියෙනවා. අපිට පුළුවන් යම් කිසි කෙනෙක් ඩුබායි වල ප්‍රොපර්ටි එකක් ඔෆ් ප්ලෑන් එකේ ඕන් කරලා ඒ බිල්ඩින් එකේ කම්ප්ලීෂන් සර්ටිෆිකේට් එක BCC එක ආවට පස්සේ අපිට හෑන්ඩ් ඕවර් එකේදී මෝගේජ් එකට ඇප්ලයි කරන්න පුළුවන් කිෂානි. එතකොට ඒතර මෝගේජ් එකේ EMI එක අපි හිතමු එයා ඩුබායි වල පුරවැසියෙක් වුණත් එහෙම නැත්නම් වෙන රටක පුරවැසියන්ටත් ඩුබායි වල බැංක්ස් වලින් මෝගේජ් ෆැසිලිටි එක අපිට ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපිට පුළුවන් මෝගේජ් එකේ EMI එක රෙන්ටල් එකේ රිටර්න් ඔන් ඉන්වෙස්ට්මන්ට් එකෙන් රිකවර් වෙන විදිහට වැඩි ප්‍රමාණයක් අර අපහසුතාවයකින් තොරව පේමන්ට් ප්ලෑන් එක කන්ටිනියු කරන්න. එහෙම නැත්නම් ඔපචුනිටි එකක් තියෙනවා NOC එක. එහෙම නැත්නම් ඒ කියන්නේ no objection certificate එක ඩෙවලොපර්ගෙන් හම්බුනාට පස්සේ අපේ බයස්ලට පුළුවන් ඒගොල්ලන්ගේ ප්‍රොපර්ටි එක හෑන්ඩ් ඕවර් එකේදී හෝ හෑන්ඩ් ඕවර් එකෙන් පස්සේ විකුණන්න. නමුත් ප්‍රොපර්ටි කන්සල්ටන්ට් කෙනෙක් විදිහට මම දකින්නේ රෙඩි ප්‍රොපර්ටිස් වල වැඩි ඩිමාන්ඩ් එකක් එන්නේ හෑන්ඩ් ඕවර් එකෙන් සහ හෑන්ඩ් ඕවර් එකෙන් මාස 6කට හෝ අවුරුද්දකට පස්සේ. ඒකට හේතුව මෝගේජ් බයස්ලා එනවා ප්‍රොපර්ටිස් ගන්න. මොකද ඒගොල්ලොන් end usersලා. end usersලාට investors වලට වගේ නෙමෙයි. ඒගොල්ලන්ට මෝගේජ් එකක් සහිතව රෙඩි ප්‍රොපර්ටි එකක් ගන්න ඕනේ ඒගොල්ලන්ගේ පාවිච්චි උදෙසා. ඉතින් එතෙන්දි තමයි ඉන්වස්ටර්ස්ලා විදියට ලාභයක් උපයන එක තැනක්. එතකොට තමයි කැපිටල් ඇප්‍රීසියේෂන් එක ඇතුව තමන් ඔෆ් ප්ලෑන් එකෙන් පර්චේස් කරපු ප්‍රොපර්ටි එක හරි විදියට ඒ ප්‍රොපර්ටි එකෙන් එක්සිට් වෙන්න පුළුවන්. නවෝදය මට දැනගන්න කැමති දැන් මෑතකදී මිඩ්ල් ඊස්ට් වල සෑහෙන ලොකු ටෙන්ෂන් එකක් අපි දැක්කා. දැන් මේ වගේ අමාරු කාලයකදී කොහොමද ඩුබායි ප්‍රොපර්ටි මාකට් එක පර්ෆෝම් කරන්නේ? ප්‍රධාන වශයෙන් කිෂානි මේ 2026 පෙබරවාරි 28 පටන් ගත් එකට වඩා 2008 ඉඳන් 2008 ෆයිනෑන්ෂල් ක්‍රයිසිස් එක. ඒක මුළු ලෝකයක් මුහුණ දීපු අර්බුදයක්. ඒ වගේම අපි ගත 2019 කොවිඩ් අර්බුදය. ඊට අමතරව ඔයගොල්ලන්ට මතකද දැන් 2024 දී ටිකක් මහා ගංගෝතර තත්ත්වයක් ඩුබායි වෙලා ආවා. මේ වගේ සිටුේෂන් වලට ඩුබායි ප්‍රොපර්ටි මාකට් එක ටයිම් ටු ටයිම් රියැක්ට් කරන්න වෙලා තියෙනවා. මොකද ඕනම මාකට් එකක් ප්‍රොපර්ටි මාකට් එක වේවා, එහෙම නැත්නම් ගෝල්ඩ් මාකට් එක වේවා, එහෙම නැත්නම් ඕනම කැපිටල් මාකට් එකක් කවදාවත් බිඳුවරහා යන අනන්තය දක්වා යන රේඛාවක් වෙන්නේ නැහැ. ඒක අනිවාර්යයෙන්ම ෆ්ලක්චුවේට් වෙන්න ඕන මාකට් එකක්. ඉතින් එතකොට මේ අවස්ථාවේ ගත්තොත් අපි ප්‍රොපර්ටි මාකට් එකේ මේ පෙබරවාරි 28 ගල්ෆ් රීජන් එකේ ඇතිවෙච්ච මේ ටෙන්ස් සිටුේෂන් එක නිසා ඩුබායි ප්‍රොපර්ටි මාකට් එකේ යම් කිසි වෙනසක් වුණා. ඒ වෙනස් වීම අපි ප්‍රොපර්ටි කන්සල්ටන්ට්ලා විදිහට මේ වගේ තත්ත්වයක් නැතුවත් අපි බලන් හිටියා. මොකද කොවිඩ් වල 2019 පස්සේ 2026 පෙබරවාරි 28 වෙනකම් ප්‍රොපර්ටිස් වල ප්‍රයිසස් එන්න උඩට ගියා මිසක් කිසිම කරෙක්ෂන් එකක් වුණේ නැහැ. නමුත් අපි මේ අවුරුද්දේ කරෙක්ෂන් එකක් අපි බලාපොරොත්තු හිටියා. මම ඒක මගේ ක්ලයන්ට්ස්ත් එක්කත් කියලා තියෙනවා. ඕනම් මාකට් එකේ කරෙක්ෂන් එකක් ගන්නවා. ඉතින් එතකොට පෙබරවාරි 28 මේ ඇතිවෙච්ච තත්ත්වයක් එක්ක උනේ මුලින්ම පැනික් සෙලර්ස්ලා. ඒ කියන්නේ ඊට කාලින් ප්‍රොපර්ටිස් ගත්ත කට්ටිය මේ වගේ ප්‍රශ්නයක් දිගින් දිගටම ගොඩක් වෙලාවට ඇදීගෙන යයි කියලා හිතලා ඒගොල්ලෝගේ ප්‍රොපර්ටිස් ඩිස්ට්‍රස් මාකට් එකේ ඩිස්ට්‍රස් ඩීල් විදිහට විකුණන්න පටන් ගත්තා. ඉතින් අපි හිතමු 1 මිලියන් වලට ප්‍රොපර්ටි එක පර්චේස් කරපු කෙනෙක් 15%ක් 20%ක් වගේ මුදලකට වඩා අඩුවෙන් ඒගොල්ලෝ ප්‍රොපර්ටිස් වික්කා. ඒගොල්ලෝ පැනික් සෙලර්ස්ලා. නමුත් ඒ පැනික් සෙලර්ස්ලා එහෙම වෙද්දී මම දකින විදිහට මට හම්බෙච්ච ගොඩක් ඉන්දියන් සහ පාකිස්තාන් ගොඩක් ක්ලයන්ට්ස්ලා ඒගොල්ලෝ කරේ ඒගොල්ලෝ ඉන්වෙස්ටර්ස්ලා විදිහට ඒගොල්ලෝ ඒ වගේ ඩිස්ට්‍රස් ඩීල් හොය ඒ ප්‍රොපර්ටිස් පර්චේස් කරා. ඉතින් එතකොට තමයි ඒගොල්ලෝ හරි ඉන්වෙස්ටර්ස් ලැබෙන්නේ. ඇඩ්වාන්ටේජ් එක ලබා ගන්න. එතකොට මේ වගේ ඕනම සිටුේෂන් එකක් කතරද්දී කිෂානි සාමාන්‍යයෙන් පළවෙනි මාසයක් දෙකක් පැනික් සිටුේෂන් එකක් තියෙනවා. මොකද අපි කවුරුත් දන්නේ නැහැ මොන වගේ දෙයක් වේද කියලා. අපි කොච්චර කිව්වත් අවදානමක් තියෙන්න පුළුවන්. නමුත් මේ වගේ ඩුබායි වගේ මෙහෙම මේ විදිහට බිල්ඩ් කරපු රාජ්‍යයක් මේ වගේ පොඩි ඉන්සිඩන්ට් එකක් නිසා ඒක ආපහු වෙනස් වෙන්න එහෙම නැත්නම් ඒක ඒගොල්ලන්ගේ තියෙන රෙපියුටේෂන් එක ඒගොල්ලන්ගේ තියෙන මාකට් ග්‍රෝත් එක අඩු වෙන්න දෙනවා නම් ඒක අපි හිතලුවක් ඒක එහෙම වෙන්නේ නැහැ. ඉතින් මාස පළවෙනි මාසයක් දෙයක් විතර මාකට් එක මේකට රියැක්ට් කරා. ඩිස්ට්‍රස් ඩීල් ගොඩක් තිබ්බා. ඩෙවලොපර්ස්ලා ප්‍රයිවට් ඩෙවලොපර්ස්ලා මේන්ලි ඒගොල්ලන්ගේ ප්‍රොජෙක්ට් වල යුනිට්ස් විකුණ ගන්න මේන්ලි ඩිස්කවුන්ට්ස් ඊට අමතරව easy payment plans ලබා දුන්න clientsලට මොකද property market එකේ drop එකක් තිබුණා. හොඳම example එක තමයි අලංකි අපිට තිබුණා ගිය අවුරුද්දේ මැයි සහ 2025 මැයි සහ
මේ අවුරුද්දේ මැයි විතර බලද්දී 45% ප්‍රොපර්ටි මාකට් එකේ ඩ්‍රොප් එකක් තියෙනවා. එතකොට ඒකට හේතුව මේ ටෙන් සිටුවේෂන් එක. ඊට අමතරව මේ වෙලාවේ ඩුබායි ගත කරන්නේ සමර එක. ටෙම්පරේචර් එක සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 40ක් සෙල්සියස් අංශක 50 අතර ප්‍රමාණයක් යනවා. මේ කාලෙට ටුවරිස්ලා ඩුබායි වලට එන කාලයක් නෙමෙයි. ඉතින් ඒක නිසා ප්‍රොපර්ටි මාකට් එකේ සේල්ස් වොලියුම් එකේ පැහැදිලිවම අඩුවීමක් අපි දකිනවා. එතකොට අපි ප්‍රොපර්ටි කන්සල්ටන්ට්ලා විදියට මාස 3ක් 6ක් අතර කියන්නේ මේක ඇබ්සෝබ් කරගන්නවා. ඒ කියන්නේ මේ මාකට් එක මේක නියුට්‍රල් මාකට් එකක්. මොකද ඩුබායි වල රෙසිඩන්ට්ලට ඩුබායි දකින්න මිනිස්සුන්ට පැහැදිලි වෙනවා ඩුබායි වල ආරක්ෂාව මෙච්චර ප්‍රශ්න ඇවිල්ලා. ඇත්තම කතාවොත් ඉරානය විසින් එල්ලකල ප්‍රහාර වලින් වැඩිම ප්‍රහාර ප්‍රමාණයක් ටාගට් උනේ ඩුබායි වලට. නමුත් ඒ සාර්ථක ඒ ප්‍රහාර 95%කට වඩා ප්‍රමාණයක් සාර්ථකව අයින් කරෙත් ඒවා මේ බිඳ හෙළුවෙත් ඩුබායි රාජ්‍යය. එතකොට ඒකේ ඉන්න දැන් මම මේ ප්‍රශ්න වෙද්දි මම ඩුබායි වල හිටියා. මම මගේ ජොබ් එකට යනවා, මම ජිම් එකට යනවා. මේ සියලු දේවල් කරන ගමන් මම හිටියා. සාමාන්‍ය ජීවිතයක් මම ගත කරා. ඉතින් එතකොට ඒක නිසා අපි මේක දකින්නේ මේ වෙලාවේ අපිට දකින්නේ ඇබ්සෝර්ප්ෂන් ටයිම් පීරියඩ් එකක්. මාකට් එක රිකවර් වෙන්න මේ වගේ සිටුේෂන් එකකින් පස්සේ අනිවාර්යයෙන්ම අවුරුද්දක් හෝ දෙකක් යනවා. ඉතින් මේකට මේ ප්‍රශ්නෙට ඩුබායි රාජ්‍ය සාර්ථකව මුහුණ දුන්නා කියන එක මම විශ්වාස කරනවා. සහ ඉන්වෙස්ටර්ස්ලා විදිහට ඩුබායි ප්‍රොපර්ටි මාකට් එකට එන්ටර් වෙන්න හොඳම වෙලාවත් මේක කියලා මම සලකනවා. මොකද මේ වෙලාවේ ගොඩක් ඩෙවලොපර්ස්ලා ඩිස්කවුන්ට් සහ ඊසි පේමන්ට් ප්ලෑන් දෙනවා. ඒකට හේතුව ඒගොල්ලන් ගත්ත ප්ලොට්ස් වල ඒගොල්ලන්ගේ පේමන්ට්ස් කන්ටිනියු වෙනවා. සහ ඒගොල්ලන්ගේ එක්ස්පෙන්සස් එහෙම නැත්නම් ඕවර්හෙඩ්ස් ඒගොල්ලන්ගේ එම්ප්ලොයි වේජස් ඒ වගේ ගොඩක් දේවල් යනවා ඕවර්හෙඩ්ස්. ඒක නිසා අපි බයස්ලා විදිහට කරන්න ඕන හරි රෙපියුටේෂන් එකක් තියෙන හරි ස්ට්‍රෙන්ත් එකක් තියෙන ඩෙවලොපර් කෙනෙක්ගෙන් මේ වෙලාවේ ප්‍රොපර්ටි එක ඉන්වෙස්ට් කරන එක හරිම හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක්. අපි ඉදිරි වසර 3-5 ගැන කතා කරමු. ඔබ ඩුබායි රියල් එස්ටේට් ෆියුචර් කොහොමද දකින්නේ? ප්‍රධාන වශයෙන් අලංකී ප්‍රොපර්ටි මාකට් එකක් කේට කරන්නේ ඒ රටේ ඉන්න පොපියුලේෂන් එකට. එතකොට මේ වෙලාවෙද්දී ඩුබායි වල පොපියුලේෂන් එක 4 මිලියන් ඉක්මවා ගිහලා තියෙනවා. එතකොට ඩුබායි වල 4 මිලියන් growth එකක් එන්න හේතුව තමයි පොපියුලේෂන් එකේ. ඒකට හේතුව මේ තියෙන ගොඩක් බෙනිෆිට්ස් එක ගොඩක් එම්ප්ලොයිස්ලා රස්සාවල් වෙනුවෙන් ඩුබායි වලට මූව් වෙනවා. දැන් අපි වගේ කට්ටිය රියල් එස්ටේට් කරන්නේ UK එහෙම නැත්නම් ගොඩක් ටැක්ස් ප්‍රශ්න තියෙන රටවල මිනිස්සු ඩුබායි වලට මූව් වෙලා ඒගොල්ලෝ ගෙවල් හොයන නිසා. ඒ කියන්නේ ලොකු එක්ස්පැට්‍රියට් කමියුනිටි එකක් ඉන්නවා ඩුබායි වල ප්‍රධාන වශයෙන්ම. එතකොට හේතුව අපි කතා කරද්දී ඩුබායි වල ප්ලෑන් එක මොකද්ද? 2032 වෙද්දී කිෂානේ ඩුබායි වල රනවේස් 5ක් සහිත අල් මක්ටුම් අලුත් එයාපෝට් එක ඕපන් වෙනවා. අපි කතා කරද්දී ලෝකයේ එයාපෝට් සම්බන්ධයෙන් ඕනම අපේ ලංකාවේ එයාපෝට් එකේ එක රනවේ එකයි තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් ලන්ඩන් හීත්‍රෝ එයාපෝට් එකේ රනවේස් දෙකයි තියෙන්නේ. එතකොට මේ වෙලාවේ ඩුබායි ඉන්ටර්නැෂනල් එයාපෝට් එකේ රනවේස් දෙකයි තියෙන්නේ. එතකොට රනවේස් පහක් තියෙන එයාපෝට් එක වොලියුම් එක ගැන හිතද්දී ඔයාලට හිතෙනවා ඇති කොච්චර වොලියුම් එකක් හැන්ඩල් කරන්න පුළුවන්ද කියලා. එතකොට ඩුබායි වල 2040 වෙද්දී තියෙන මාස්ටර් ප්ලෑන් එකත් එක්ක පර්මනන්ට් රෙසිඩන්ට් පොපියුලේෂන් එක 5.8 මිලියන් ඒ වගේම daily population including tourists 7.8 million population එකක් බලාපොරොත්තු වෙනවා ඩුබායි අනාගතයේදී. එතකොට මේ මාකට් එකට තමයි ඩුබායි ප්‍රොපර්ටි මාකට් එක කේට කරන්නේ. එතකොට අපි ළඟ දිහා බලද්දි වගේම ප්‍රොපර්ටි මාකට් එකක් කියන්නේ අනිවාර්යයෙන්ම ප්‍රොපර්ටි මාකට් එකේ growth එකක් තියෙන පුළුවන් ප්‍රොපර්ටි මාකට් එකේ correction එකක් ගන්න පුළුවන්. නමුත් අපි හරි ඉන්වෙස්ට්මන්ට් එකක් හරි විදිහට කරොත් ඒ ප්‍රොපර්ටි මාකට් එකේ අපේ හෝල්ඩින් පවර් එක අනුව මොකද ඕනම ප්‍රොපර්ටි එක හෝල්ඩින් පවර් එක සහිතව තමයි අපි අපේ ප්‍රොපර්ටි ඉන්වෙස්ට්මන්ට් කරන්න. ඉතින් ප්‍රොපර්ටි මාකට් එක අනිවාර්යයෙන්ම growth එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මොකද මේ වෙලාවේ ප්‍රොපර්ටි මාකට් එකේ drop එකක් තිබුණා. මොකද පැනික් සෙලර්ස්ලා ගොඩක් ප්‍රොපර්ටි මාකට් එකේ සේල්ස් වොලියුම් එක අඩු වෙච්ච නිසා. ඉතින් ඒක අනිවාර්යයෙන්ම ඊළඟට මේක ලාභ දෙද්දී මේ වෙලාවේ ප්‍රොපර්ටිස් වලට ඉන්වෙස්ට් කරපු කට්ටියට මීට කලින් කට්ටියට සාපේක්ෂව හොඳ ලාභයක් ගන්න පුළුවන් විදිහට ප්‍රොපර්ටි මාකට් එකේ growth එකක් ඊළඟ අවුරුදු 3ත් ඊළඟ අවුරුදු 5ත් අතර අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඔව් ඒ වගේම නවදී ඇයි ශ්‍රී ලංකන් ඉන්වෙස්ටර්ස්ලා ඩුබායි රියල් එස්ටේට් මාකට් එක පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්නේ? මොකක්ද ඒකට හේතුව? කිෂානි මේ ප්‍රශ්න ටිකක් සංවේදී ප්‍රශ්නයක්. මොකද මම ඩුබායි වල රියල් එස්ටේට් ඒජන්ට් කෙනෙක් වුණත් මගේ මව්බිමත් ලංකාව අපි ඔයත් ඔයාගෙත් රට මගෙත් රට. ඉතින් ලංකාව දියුණු වෙමින් පවතින රටක්. මම හැමෝටම කියන්නේ ඔයගොල්ලන්ගේ ෆස්ට් ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එක ලංකාවෙන් ගන්න. මොකද ඒක
ලංකාව දියුණුවනවා කියන්නේ අපි කවදා හරි පස් වෙන රට ලංකාව. ඉතින් ඒ වුණාට ලංකාවේ ප්‍රොපර්ටි මාකට් එක සහ ඩුබායි ප්‍රොපර්ටි මාකට් එක අපි කම්පෙයාර් කරද්දී මම දකින අඩුපාඩු කීපයක් තියෙනවා. මොකද ලංකාවේ ප්‍රොපර්ටි මාකට් එක රෙගියුලේට් වෙන ගවර්න්මන්ට් ඔතොරිටි එක මම දකින්නේ නැහැ. අපි හිතමු අපාර්ට්මන්ට් වල ක්වලිටි එක. එහෙම නැත්නම් අපාර්ට්මන්ට් වල ඕගොල්ලෝ කරන පේමන්ට්ස් කාටද යන්නේ? එක්සැම්පල් එකක් විදිහට ඩුබායි වල ඕගොල්ලෝ ප්‍රොපර්ටි එකක් ගනිද්දී ඒ ප්‍රොපර්ටි එකට ට්‍රාන්ස්ෆර් කරන ඕගොල්ලන්ගේ මුදල් ඩිවලොපර්ගේ වේවා එහෙම නැත්නම් මගේ වේවා එහෙම නැත්නම් මම වැඩ කරන කම්පැනි නෙමෙයි ඕගොල්ලෝ ට්‍රාන්ස්ෆර් කරන්නේ. ඕගොල්ලෝ ඒ ප්‍රොපර්ටි එක ගන්න යොදවන මුදල් යන්නේ ඩුබායි ලෑන්ඩ් ඩිපාර්ට්මන්ට් එකේ යටතේ තියෙන escrow account එක. එතකොට තමයි ඕගොල්ලන්ගේ ඒ ඉන්වෙස්ට්මන්ට් එක ගවර්න්මන්ට් එක යටතේ ආරක්ෂා වෙන්නේ. ඉතින් මම මේක දකිනවා. සහ ලංකාවේ ප්‍රොපර්ටි මාකට් එක අපි කාටද කේට කරන්නේ? අපි හිතමු උදාහරණයක් විදිහට කොල්ලුපිටියේ තියෙන අපාර්ට්මන්ට් එකක්. මේ වෙලාවේ කොල්ලුපිටියේ තියෙන අපාර්ට්මන්ට් එකක මාසික රෙන්ට් එක සාමාන්‍යයෙන් ලක්ෂයක් හෝ දෙකක් වෙන්න ඕනේ. එතකොට මේ වගේ amount එකක් බෙයා කරන්න පුළුවන් එම්ප්ලොයිස්ලා එහෙම නැත්නම් බිස්නස් කරන කට්ටිය අපේ ලංකාවේ පොපියුලේෂන් එක කෝටි දෙකක් ඉන්නවා අපේ ලංකාවේ පොපියුලේෂන් එක. ඒකෙන් ඉන්නේ සුළුතරයක් විතරයි. එතකොට ඒකයි ඔයගොල්ලෝ රැට කොළඹ ආවොත් බහුතරයක් අපාර්ට්මන්ට් හැමතිස්සෙම ඔයගොල්ලෝ දකින්නේ කළුවට. ඒකට හේතුව ඒ අපාර්ට්මන්ට් සප්ලයි එක ඒක ඇබ්සෝබ් කරන තරම් ක්ලයන්ටේජ් එකක් ලංකාවේ නැහැ. එතකොට කොහෙන්ද අපි ඔයා අපාර්ට්මන්ට් එකක් ගත්තොත් කිෂානි ඒක ඔයා රෙන්ට් අවුට් කරේ නැත්නම් ඔයා කොහෙන්ද එකෙන් හම්බ කරන්නේ? ආපහු ඔක විකුණනකම් ඔයාට හම්බ කරන්න බෑ. නමුත් අපේ ඔයාගේ අපාර්ට්මන්ට් එකට වඩා හොඳ අපාර්ට්මන්ට් එකක් තව ළඟින් ආවොත් ඊළඟට එන බය ඔයාගේ අපාර්ට්මන්ට් එක ගන්නෙ නැහැ. එයා ගන්නේ අර අලුතෙන් ආපු අපාර්ට්මන්ට් එක. නමුත් ඒ අතරතුරේ ඔයා අපාර්ට්මන්ට් එක රෙන්ට් අවුට් කරොත් ඔයාගේ අපාර්ට්මන්ට් එකෙන් ඔයා යම්කිසි ලාභයක් උපයනවා. ඉතින් ඔය වගේ දේවල් දකිනවා. නමුත් මම මේ මාතෘකාව ගැන කතා කරන්න එච්චර කැමති නෑ කිෂානි. ඒක සංවේදී මාතෘකාවක්. නමුත් මම හැමතිස්සෙම අපේ ලංකට්ටියට කියන්නේ ඔයගොල්ලෝ ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට ලංකාවේ පළවෙනි ප්‍රොපර්ටි එක ගන්න. ඊළඟ ප්‍රොපර්ටි එක අනිවාර්යයෙන්ම ඩුබායි ඔයගොල්ලන්ගේ සිලෙක්ෂන් එක ඔයගොල්ලන්ගේ ප්‍රොපර්ටි ඉන්වෙස්ට්මන්ට් ඔප්ෂන් එක විය යුතුමයි. ඔව් අපි කියමු නවෝදය දැන් කෙනෙකුට ඩුබායි ප්‍රොපර්ටි වල ඉන්වෙස්ට් කරන්න අවශ්‍ය නම් ඇයි ඔබව කන්ටැක්ට් කරන්න ඕනේ සහ කොහොමද ඔබව කන්ටැක්ට් කරන්නේ? අනිවාර්යයෙන්ම කිෂානි මම අධ්‍යාපනයක් සහිතව ලංකාවේ මම මගේ ජොබ් එක මම HR මැනේජර් කෙනෙක්ව වර්ක් කරේ. ඊට අමතරව මම මගේ ඩිග්‍රී එක මගේ MBA එක ඒවෙන් පස්සේ මම Starfire Real Estate කියන established platinum brokerage එක වර්ක් කරන්නේ. අපි Shoba, Bingati, MR සහ Damac කියන මේ properties developers ලගේ අපි top 10 sellers ලා විදිහට අපි select වෙලා තියෙනවා. ඒ කියන්නේ අපේ sales volume එකක් තියෙනවා. අපේ team එක 50ක විතර ප්‍රමාණයක් ඩුබායි ඔෆිස් එකේ ඉන්නවා. ඊට අමතරව අපේ ඔෆිස් එකක් තියෙනවා ඉන්දියාවේ අහමදාබාද් වල. ඊට අමතරව UK වල අපේ ඔෆිස් එකක් තියෙනවා. ඉතින් මේ through අපි apartment town houses sell කරනට වඩා ඒක අපේ එක පැත්තක් බිස්නස් එකේ. ඊට අමතරව අපි ගාව ඉන්නවා තව ආයෝජකයෝ. ඒකට හේතුව ගොඩක් ආයෝජකයෝ සමහරු ප්‍රොපර්ටිස් ගන්නට වඩා ඒගොල්ලෝ කැමති ඩෙවලොප්මන්ට් වලට. ඒගොල්ලෝ කැමති ඩෙවලොපර්ස්ලාට ෆයිනෑන්සින් කරන්න. එතකොට අපි ලෑන්ඩ් බැංකින් කරනවා. ඒ කියන්නේ අපි ඔයාට ඩුබායි වල ඔයා ඩෙවලොපර් කෙනෙක් විදිහට ඔයාට ප්‍රොජෙක්ට් එකක් ලොන්ච් කරන්න අවශ්‍ය නම් ඔයාට ප්ලොට් එකක් අවශ්‍යයි. අපි ගාව ප්ලොට්ස් තියෙනවා. ඊට අමතරව ඔයා ඩෙවලොපර් කෙනෙක් විදිහට ඔයාට බැංක් එකෙන් ෆැසිලිටිස් ගන්න අමාරු නම් බැංකින් ෆැසිලිටිස් ගන්න බෑ. මොකද ඩුබායි වල ඩෙවලොපර් කෙනෙක් විදිහට ඔයාට අනිවාර්යයෙන්ම 120ක මුදලක් ටෝටල් ඉන්වෙස්ට්මන්ට් එකෙන් ඔයා අනිවාර්යයෙන්ම තැන්පත් කරනවා ඩුබායි ලෑන්ඩ් ඩිපාර්ට්මන්ට් එකේ. ඉතින් ඒ වගේ වෙලාවට ඔයගොල්ලන්ගේ ෆයිනෑන්සින් සොලියුෂන්ස් වලට අපි අපේ ආයෝජකය through අපි ඩෙවලොපර් ෆයිනෑන්සින් කරන. ඒකට ඩුබායි ප්‍රොපර්ටි මාකට් එකේ සියලු අංශයන් අපි කේට කරනවා. රෙන්ටල් එකේ ඉඳන් ඩෙවලොපර් ෆයිනෑන්සින් දක්වා අපි කේට කරනවා. බ්‍රෝකරේජ් එකක් විදිහට ප්‍රොපර්ටි එකක් සෙල් කරන එක, අපාර්ට්මන්ට් එකක්, ටවුන් හවුස් එකක්, විලා එකක් සෙල් කරන එක අපේ තවත් එක ඔප්ෂන් එකක් පමණයි. එතකොට මං වගේ කෙනෙක් ලංකාවෙන් ගිහිල්ලා ඒ වගේ තැනක මේ වගේ ස්කෝප් එකක් සහිතව ඒ වගේම අපි කියනවා අනිවාර්යයෙන්ම කිෂානි ඩෙවලොපර්ස් ලගෙන් රෙපියුටඩ් ඩෙවලොපර්ස් ලගෙන් යුනිට්ස් ගද්දී ගොඩක් ඩෙවලොපර්ත් එක්ක තියෙන බොන්ඩ් එක අවශ්‍යයි. මට අනිවාර්යයෙන්ම කියන්න පුළුවන් MR නකීල් ඇතුළුව ගවර්න්මන්ට් ඩෙවලොපර්ස්ලා ඇතුළුව ප්‍රයිවට් ඩෙවලොපර්ස් ලගේ සීනියර් මැනේජ්මන්ට් එක දක්වා මට සම්බන්ධතා තියෙනවා. ලංකාවෙන් ගිය කෙනෙක් විදිහට මම ආඩම්බරෙන් කියන්නේ. ඉතින් අපේ ලංකාවේ කෙනෙක්ට හරි ඉන්වෙස්ට්මන්ට් එකක්, හරි පේමන්ට් ප්ලෑන් එකක්, හරි ඩිස්කවුන්ට් එකක් සහිතව මට දෙන්න පුළුවන්. ඉතින් ඒක මම හිතනවා මගේ වාසනාව සහ
මගේ ක්ලයින්ස්ලට හම්බච්චි ලොකු අවස්ථාවක් කියලා මං වගේ කෙනෙක් එක වැඩ කරන මේ වෙලාවෙත් ලංකාවේ ගොඩක් ක්ලයින්ස්ලා මගෙන් ප්‍රොපර්ටිස් පර්චේස් කරලා තිනවා. ඒ වගේම ලංකාවේ අපේ ලාංකිකයෝ වෙන රටවල ඉන්න, ඒ කියන්නේ මේන්ලි UK සහ ඕස්ට්‍රේලියාව වල ඉන්න කට්ටිය මගෙන් ප්‍රොපර්ටිස් පර්චේස් කරලා තිනවා. ඉතින් ඒක මට ආඩම්බරයක්. ඒ වගේම කාට හරි මාව සම්බන්ධ කරගන්න ඕන නම් මගේ වෙබ්සයිට් එක තියෙනවා www.thedubaiSriLankan.com. ඒ වගේම මගේ WhatsApp නම්බර් එක තියෙනවා +971 54 344 9777. ඒ වගේ මගේ ඉන්ස්ට්‍රග්‍රෑම් එක තියෙනවා The Dubai Sri Lankan කියලා. මගේ Facebook එක නවෝද්‍ය කුඩලිගම කියලා තියෙනවා. මේ මාධ්‍ය සියල්ලක් through මාව contact කරගන්න පුළුවන්. හරි. thank you very much නවෝද්‍ය මේ conversation එකට එකතු වුණාට මම දන්නවා දැන් මේ දිනවල ලොකු interest එකක් තියෙනවා real estate කියන මාතෘකාව ගැන. ඉතින් ඔබ දැන් ලංකාවට ඇවිත් ඉන්නේ දවස් 2-3කට. ඉතින් මම thank කරනවා මේ program එකට එකතු වෙලා මේ information share කරාට අපේ audience එක්ක. Thank you very much කිෂානි ඔයාලට මේ program එකට invite කරාට. thank you very much. අද මේ සාකච්ඡාවට එකතු වුණේ Star 5 Realty Real Estate ආයතනයේ senior sales manager වන නවෝද්‍ය කොල්ලිගම මහතා. ඉතින් මම විශ්වාස කරනවා මේ ප්‍රෝග්‍රෑම් එක බලපු ඔබට වැඩි අවබෝධයක් ලැබෙන්නේ නැති මේ මාතෘකාව පිළිබඳව. thank you for watching. අලුත් ප්‍රෝග්‍රෑම් එකක් එක්ක එන සතියේ එකතු වෙමු.